පේනව නේද මම තමයි හියුමන් ලිෆ්ට් එක මෙයාගේ. මම උදේම ඇහැරලා ඉස්සල්ලාම කරන්නේ තේ එකක් බොන එක. ඊට පස්සේ තමයි මම ඊළඟ වැඩ ටික පටන් ගන්නෙ. ඉතින් මම මූණකට හොදගෙන වොෂ් එකක් දාන්න කලින් මගේ කොණ්ඩේ වැඩි කියලා මට හිතුණොත් මම මගේ කොණ්ඩේ කපා ගන්නවා. මං ආසයි මගේ දේවල් මම්ම කරගන්න. ඉතින් ඒ ටික ඔක්කොම ඉවරනාට පස්සේ තමයි මම වැඩට යන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මං ගොඩක් වෙලාවට බෝඩ් එකෙනුත් යනවා, සමහර වෙලාවට බයිසිකලෙන් යනවා. ඉතින් මේ දෙකෙන් එකක් තෝරගෙන තමයි මම වැඩට යන්නේ. ඉතින් guys මම හැමදාම උදේට ආවම කරන වැඩ ටිකක් තියෙනවා. ඒ තමයි කඩේ අරින එක. ඊට පස්සේ එතන තියෙන ගෑස් ලයින් එක අරගෙන ඇවිල්ලා ඕගොල්ලන්ට ඉස්සලා දැක්ක විදිහට ඒ තමයි රයිස් රෝබෝ කියලා කියන්නේ. කුබෝටා රයිස් රෝබෝ කෙනෙක්ගේ. ඉතින් එක සැරයකට කිලෝ 2.5ක් විතර බත් වෙන්න පුළුවන්. ඉතින් ඒකේ බත් ගහලා ඊට පස්සේ ඩිෂ් වොෂර් එක ඔන් කරලා ඊට පස්සේ තමයි ඉතුරු වැඩ ටිකට යන්නේ. දැන් අනිත් කට්ටියත් එන වෙලාව. ඉතින් හැමදාම සාමාන්‍යයෙන් මගේ කාඩ් එක විතරක් නෙමෙයි මම අනිත් උන්ගේ කාඩ් ටිකක් ගහලා තියෙනවා අනිවාර්යෙන්ම.おはようと言わないと。おはよう皆さんと言わないと。おはよう皆さんと言わないと。おはよう皆さん。はーい。グッモーニング。グッモーニング。ねえ。おはようと言わないと。おはよ皆さんって。う。何皆さん？おはよう皆さん。皆さんおはよう。無理やり。おはよう皆さんおはようございます。දැන් ඉඳන් උදේ වැඩ ටික ඔක්කොම පටන් ගන්නවා.これはもやしのナムルとキムチです。おしんこです。美味しいよ。
මේක තමයි අපේ ලිටල් ස්ටෝරේජ් රූම් එක. ඉතින් මෙතන තමයි අපේ හාල් එළවලු එතකොට මස් ඒ වගේම තවත් මස් මේ ඔක්කොම ස්ටෝරේජ් කරලා තියෙන්නේ මෙතන. මෙතනින් තමයි ඊට පස්සේ අපි මස් අරගෙන ගිහිල්ලා කපන්නේ. සුපුරුදු කපන. මේ මොනවද කියලා දන්නවද? මේ තමයි හරකගේ දෙවෙන් පොඩි කෑල්ලක්. එකක්. Fuck. අද මට කපන්න මස් ගොඩක් තියෙනවා. මෙතන. තව නැතිව ගොඩක්. ございます。おはようございます。接客の大用語いきます。いらっしゃいませ。いらっしゃいませ。かしこまりました。かしこまりました。お待たせいたしました。お待たせいたしました。少々お待ちくださいませ。少々お待ちください。මේක තමයි ජපානයේ හැම කම්පැනි එකම උදේට කරන මෝර්නින් ග්‍රීටින් එක. ඉතින් මේ ග්‍රීටින් එක කියලා ඉවර වුණාම කම්පැනි එකේ මොනවා හරි වැදගත් දෙයක් තියෙනවා නම් මෙතනදී හැමෝටම දැනුවත් කරනවා. ඉතින් මෙන්න මේ දේ තමයි මෙතනදී වෙන්නේ. 思いやり。一つ思いやり。මේක තමයි ආසම. කොච්චර ආසද කියලා කියනවනම් පේනවනේ. මම මේ හදන කෑම එකේ නම තමයි යකිනිකු දොන් කියලා කියන්නේ. මෙහි හැටියට ගත්තොත් මේක ජංක් ෆුඩ් එකක් වගේ තමයි. ටක් ගාලා කඩේට ඇවිල්ලා කාලා යන විදියට තමයි මේ කෑම මේගොල්ලෝ ගණන් ගන්නේ. අතර මේකට මස් සහ ඒ වගේම වෙනම සෝස් එකක් තියෙනවා. ඉතින් ඒ ටික දාලා තමයි හදන්නේ. ඉතින් මේක තමයි ජපානයේ යකිනිකු දොන් කියලා කියන්නේ.
මං හිතනවා හැමෝටම තමන්ගේ ඔළුව නිදහස් වෙන්න වෙලාවක් තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි මගේ හොඳම වෙලාව මගේ ඔළුව නිදහස් වෙන්න. මෙන්න මේ වෙලාවට තමයි මට හොඳම ක්‍රියේටිව් අයිඩියාස් ටික එන්නේ වීඩියෝස් හදන්න. මේ වෙලාවට මං කාත් එක්කවත් කතා කරන්නේ මම කරන්නේ මේ කරන වැඩෙත් එක්කම මම දිගටම මගේ ඊළඟ වීඩියෝස් ගැන කල්පනා කරන එක. ඔන්න දිග දවසකට පස්සේ දැන් තමයි වැඩ ටික වුනේ. දැන් ඔයගොල්ලෝ දැක්ක විදිහට මම සමහර මේක කරලා ඒ වගේම තමයි ඕඩර්ස් හදලා. ඉතින් ඒව තමයි මම කරන වැඩ. ඉතින් පොඩ්ඩක් වෙලාව පරක් වෙයි දැන් මගේ දවල් කෑමට යනකොට. අද මම කනවා මෙතන බාබකියු වගේ මෙන්න මේ විදිහට. මම ඔයගලන්ට පෙන්නන්නම් ලංකාවේ සමහරට ඔයගොල්ලෝ දැකලා නැති දේවල්. ජපානයේ අය කන. මේ දෙන්නේ හරකෙක්ගේ දේව. මේක භාගය තව මේ හරිය වෙනම කෑල්ලක් තියෙනවා. එතකොට මේ තියෙන්නේ ඌරගේ දේව. ඊට පස්සේ මේ තියෙන්නේ අශ්වමස්. එතකොට මේ මොකද්ද කියලා කියන්න දෙයක් නැහැ නේ. ඔයගොල්ලෝ දන්නවනේ ඌරගේ කකුල. ඉතින් guys මේ තැනට මම හැමදාම වැඩ ඇරලා එද්දි එන පාර ඒ කියන්නේ හැමදාම යන පාර. ඉතින් මෙතන අනිවාර්යයෙන්ම මම නවතිනවා. නැවතිලා අනිවාර්යයෙන්ම මම මෙතන ෆොටෝස් දෙක තුනක් ගන්නවා තමයි. ඉතින් ඕගොල්ලන්ට පේනවනේ මෙතන මේ view එක ඉතින් කියලා වැඩක් නැහැ. අතනින් ස්කයි ට්‍රී එක තියෙනවා. මෙතනින් අනිවාර්යයෙන්ම හැමදාම ඉර බහිනවා. මාර ලස්සන view එකක් තියෙන්නේ. ඉතින් මේකත් මගේ දවසේ එක පාර්ට් එකක් තමයි. මොකද මම වීඩියෝස් හදනවා වගේම තමයි මම ගොඩක් ෆොටෝස් ගන්න කැමතියි. ඉතින් ඕගොල්ලෝ මගේ Instagram එකට එහෙම ගියොත් ඕගොල්ලන්ට දකින්න පුළුවන් ෆොටෝස් ගොඩක් තියෙනවා මගේ ෆෝන් මේ Instagram එකේ. ඉතින් මේකත් අනිවාර්යයෙන්ම ප්‍රධාන පාර්ට් එකක් තමයි මගේ දවසේ. ඒ වගේ තමයි මේ කතාව අපේ මල්ලි මට ඇත්තටම කිව්වා පෙන්වන්නත් එපා කියලා මේ හැමදේම මම මේ රෙස්ටොරන්ට් එකක වැඩ කරන දේවල් ඒ දේවල් උනත් මොකද මගේ channel එකේ තියෙන image එක නැත්තම් මගේ image එක සමහර විට නැති වෙයි කියලා. ඉතින් මට තේරෙන්නේ නැතුව නෙමෙයි එයා කියන්න යන දේ, එයා කියන දේ. ඇත්තටම මට එච්චරම ඕගොල්ලෝ හිතන දේ ගැන මං එච්චර වොරි වෙන්නේ. කියන්නේ ඇත්තටම ඕගොල්ලෝ මම ගැන හිතන දේ ගැන මං එච්චර වොරි වෙන්නේ නැහැ. ඒක වැරදිට තේරුම් ගන්න එපා. මං කියන්නේ ඕගොල්ලෝ මම ගැන හිතන දේ. ඒ කියන්නේ මම කරන ජොබ් එක ගැන හිතන දේ ගැන එච්චර මං වොරි වෙන්නේ නැහැ. මං වොරි වෙන්නේ ඕගොල්ලෝ මම ගැන. ඒ කියන්නේ දැන් මම මොන ජොබ් එක කරත් මම දැන් මේ කරන YouTube channel එක වුණත්
ඒ දෙයින් ඕගොල්ලන්ට ලැබෙන දේ ගැන තමයි මම වොරි වෙන්නේ. නැත්තම් ඕගොල්ලෝ මම ගැන හිතන දේ ගැන මම වොරි වෙන්නේ නැහැ ඇත්තටම. නැත්තම් මගේ channel එකෙන් මට sponsorship එකක් ගන්න පුළුවන් වෙයිද? මෙච්චර හම්බ කරන්න පුළුවන් වෙයිද? ඒ වගේ දේවල් ගැන ඇත්තටම මම වොරි වෙන්නේ නැහැ. මොකද ඕගොල්ලන්ට මේ දැකපු විදිහටම මේ වීඩියෝ එකේ මම සෑහෙන දුක් මහන්සි වෙලා ගන්න දේවල් වලින් තමයි මේ වීඩියෝ හැම දෙයක්ම කරන්නේ. මේ හැම වීඩියෝ එකක්ම හදන්නේ. ඉතින් ඒ නිසා මම එච්චර ඒ ගැන වොරි වෙන්නේ නැහැ. මේ වගේ ලස්සන රටක ජීවත් වෙන්න ලැබීම සතුටක්. ඉතින් ඒ වගේම වාසනාවක්. ඉතින් මේ වගේ ලස්සන තැනක් දැක්කහම අනිවාර්යයෙන්ම මම නැවතිලා අනිවාර්යයෙන්ම ෆොටෝස් දෙක තුනක් අරගෙන වීඩියෝ ක්ලිප්ස් දෙක තුනක් අරගෙන මිසක් මම යන්නේ නැහැ. ඉතින් මේකත් මගේ දවසේ ප්‍රධානම කාර්යයක්. මම කොහේ ගියත් කොච්චර වැඩ තිබ්බත් මට ලස්සන දෙයක් දැක්කොත් මම ටක් ගාලා නැවතුලා ෆොටෝ එකක් ගහනවාම තමයි මට අදාළ නැහැ මම කොහේ හිටියත්. ඉතින් මම මේ හැමදේම කරලා වැඩ ඉවරලා ඊට පස්සේ මම ගෙදර යනවා. ඒ ගෙදර යන්න කලින් සාමාන්‍යයෙන් මම සුපර් මාකට් එකකට ගිහිල්ලා ගෙදරට අවශ්‍ය හැමදේම ගන්නවා. ඊට පස්සේ තමයි මම ගෙදර යන්නේ. ඉතින් ගෙදර යද්දි හැම දවසකම මෙන්න මෙයා බලාගෙන ඉන්නවා. ඉතින් ඕගොල්ලෝ දන්නවනේ කවුද ඉන්නේ කියලා. ඉතින් බිම පෙරලෙනවා, එක එක සමයන් දානවා. ඉතින් එහෙම තමයි එයාගේ හැටි. ඔව් රිදෙනවා. කෙම්බා ඊට පස්සේ මම ගෙදර ඇවිල්ලා වොෂ් එකක් දාගෙන කරන්නේ ඕගොල්ලෝ හැමෝම මට පෙන්වන්න කියන ස්ටුඩියෝ එක කියන මගේ පොඩි ගෙදර මගේ පොඩි ලිවිං රූම් එක මම ස්ටුඩියෝ එකක් විදියට පත් කරනවා මෙන්න මේ විදියට. ඊට පස්සේ ඕගොල්ලෝ වෙනුවෙන් මම හැමදාම කැමරාව ඉස්සරහා ඉඳ ගන්නවා මෙන්න මේ විදියට. Hi guys, Living channel එකෙන් මම මදුෂාන් සජීව.